ආයුබෝවන් දුවේ පුතේ. අද අපි බිඳුවේ සිට දහසතෙක් සංඛ්‍යා ලියන්න සහ කියවන්න පුරුදු වෙමු. ඉස්සර වෙලාම අපි බිඳුවේ ඉඳලා 9ට ලියලා බලමු. බිඳුව 1 2 3 4 5 6 7 8 9 ඒ විදිහටම දුවේ පුතේ අපි 10 ඉඳලා 90 ලියලා බලමු. එතකොට 10 ලියන්නේ 1යි බිඳුවයි. 20 ලියන්නේ 2යි බිඳුවයි. මේ විදිහට අපි දිගටම ලියලා බලමු. 1යි බිඳුවයි 10. 2යි බිඳුවයි 20. 3යි බිඳුවයි 30. 4යි බිඳුවයි 40. 5යි බිඳුවයි 50. මේ විදිහටම 6යි බිඳුවයි 60. 7යි බිඳුවයි 70. 8යි බිඳුවයි 80. 9යි බිඳුවයි 90. දැන් ඔයාලට පැහැදිලි ඇති 10 ඉඳලා 90 ලියන විදිහ. ඒ විදිහටම අපි දැන් 100 සිට 100න් 100 දහස දක්වා ලියලා බලමු. එතකොට දුවේ පුතේ 10යි බිඳුවයි 100ය. 20යි බිඳුවයි 200ය. 30යි බිඳුවයි 300ය. අපි දැන් ඒ විදිහට ලියමු. 10යි බිඳුවයි 100ය. 20යි බිඳුවයි 200ය. 30යි බිඳුවයි 300ය. 40යි බිඳුවයි 400ය. ඊළඟට 50යි බිඳුවයි 500ය. 60යි බිඳුවයි 600ය. ඒ විදිහටම 70යි බිඳුවයි 700ය. 80යි බිඳුවයි 800ය. 90යි බිඳුවයි 900ය. දැන් ඔයාලට පැහැදිලි ඇති බිඳුවේ ඉඳලා 900 තෙක් අපි ලියපු හැටි. ඉස්සර වෙලාම අපි ලිව්වේ බිඳුවේ ඉඳලා 9 තෙක් එකෙන් එක ලිව්වා. ඊට පස්සේ 10 ඉඳලා 90 තෙක් 10න් 10 ලිව්වා. ඊට පස්සේ 100 ඉඳලා 100න් 100 900 තෙක් අපි ලිව්වා. ඉතින් දුවේ පුතේ දැන් අපි බලමු බිඳුවේ ඉඳලා 999 තෙක් කොහොමද අපි ලියන්නේ කියලා. ඒකට අපට ඕන වෙනවා බිඳුවේ ඉඳලා 9 තෙක් ලියපු ඉලක්කම් කාඩ් 10ක්. දැන් ඔයාලට පේනවා ඇති බිඳුවේ ඉඳලා 9ට ඉලක්කම් කාඩ් 10ක් තියෙනවා. මේ ඉලක්කම් 10න් තමයි දුවේ පුතේ ඕනම සංඛ්‍යාවක් ගොඩනගන්නේ. දැන් අපි ඉලක්කම් දෙකේ සංඛ්‍යා ගොඩනගලා බලමු. 4 5 45 45 කියන්නේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක්. ඒ විදිහටම 6 7 67 3 2 32 ඒ වගේම 1 බිඳුව 10 9
8 98. දැන් ඔයාලට පැහැදිලි ඇති බිඳුවේ ඉඳලා 9 තෙක් තියෙන ඉලක්කම් කාඩ් වලින් තමයි මම මේ ඉලක්කම් දෙකේ සංඛ්‍යා ගොඩනැගුවේ. ඔයාලටත් පුළුවන් දුවේ පුතේ බිඳුවේ ඉඳලා 9 තෙක් ඉලක්කම් කාඩ් හදාගෙන ඔයාලා කැමති විදිහට ඉලක්කම් දෙකේ සංඛ්‍යා ගොඩනගලා බලන්න. දැන් අපි ඒ විදිහටම බිඳුවේ ඉඳලා 9ට තියෙන ඉලක්කම් කාඩ් වලින් ඉලක්කම් තුනේ සංඛ්‍යා හදලා බලමු. ඉස්සර වෙලාම 3 2 5 මෙතන ඉලක්කම් තුනක් තියෙනවා. ඒ ඉලක්කම් තුනෙන් 325 කියන සංඛ්‍යාව මම මේ විදිහට හැදුවා. ඒ විදිහටම තව සංඛ්‍යාවක් හදලා බලමු. 4 1 බිඳුව. දැන් ඔයාලට පේනවද මේ පුතේ 410 කියන ඉලක්කම් තුනේ සංඛ්‍යාව මම හැදුවා. ඒ විදිහටම 7 8 9 789. දැන් ඔයාලට පැහැදිලි ඇති බිඳුවේ ඉඳලා 9ට තියෙන ඉලක්කම් වලින් තමයි මේ ඉලක්කම් තුනේ සංඛ්‍යාව මම ගොඩනැගුවේ. දැන් ඔයාලටත් පුළුවන් බිඳුවේ ඉඳලා 9 තෙක් ඉලක්කම් කාඩ් 10ක් හදාගෙන ඉලක්කම් දෙකේ සහ තුනේ සංඛ්‍යා ගොඩනගලා බලන්න. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.